අද අපි ආවා බීච් එකක් බලන්න. මේ තමයි නව ශ්‍රීලන්තයේ තියෙන තවත් ලස්සන බීච් එකක්. අපි ගිහිල්ලා බලමු එන්න. අපි මේ හරිය ඉඳලා දැන් බීච් එකට යන ගමන් ඉන්නේ. මේ හරිය පොඩ්ඩක් ලෙසනවා ගතිය වැඩි මඩ වගේ තියෙන හින්දා අපි පොඩ පරිස්සමෙන් තමයි ඒක ඇතුළට යන්නේ. අපි ගිහිල්ලා බලමු ඒක කොහොමද ලස්සන කියලා. මේ හරිය ඉඳලා නම් ටිකක් යන්න පුළුවන්. මඩ ගතිය නැහැ. අර මුල් ටිකේ පොඩ්ඩක් එනකොට ඒක මඩ ගතිය වගේ තියෙනවා. පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ. මේක හරිම ලස්සනයි. මේ කළුරම කළු වැල්ල තියෙන්නේ. ඒ හරිය තියෙන මේ වැල් ඔක්කොම නිල් පාටට වගේ තමයි මේ වැලි තියෙන්නේ. නිල් එක කළු මික්ස් වෙලා වගේ. ඒක අතට ගත්තන් පස්සේ පේන මේ පද නිල් පාටක් එක්ක මේ කළු පාට මික්ස් වෙලා වගේ තමයි ඒක ලස්සනට තියෙන. ඒක දිලිසෙනවා හැබැයි. නිකන් අර දිලිසෙන විදිහට වැල්ල තියෙන්නේ මේ නිල් පාටත් එක්ක මික්ස් එකේ තියෙන හින්දා වෙන ඉතින් මට හිතෙන්නේ. ඒක ඇත්තටම හරි ලස්සනයි. අර කළුයි සුබදාම ඇත්තටම හරි ලස්සනයි. ඒක වචන වලින් කියන්න බැරි තරම් අපූර්ව නිර්මාණයක් ඇත්තටම මේවා දකිනකොට මට හිතෙන විදිය. ඒව ඔක්කොම හරිම ලස්සන විදියට තියෙනවා. මේ ඒව නිකන් අර නැචරල් විදියට තිබුණාට ඒක හිතාගන්න බෑ එච්චර ඒක කොහොමද විදියට තියෙන්නේ කියලා. ඒ තරම් හරිම ලස්සනයි. මේ වැල්ල ඔක්කොම මේ නිල් පාටත් එක්ක මික්ස් එකේ වගේ තමයි කළු පාට මේ වැල්ල තියෙන්නේ. ඒක නිකන් වෙනම මේ අර නිකන් අමුතුම ලස්සන විදියට තමයි තියෙන්නේ. ඒක ගත්තම නිකන් නිලුයි කළුයි මික්ස් වෙලා වගේ තමයි පේන්නේ. ඒක හැමතැනම නෑ. මේ සමහරක් තැන්වල තමයි එම නිල් එක නිකන් බ්ලැක් එක උඩින් මික්ස් වෙලා වගේ තියෙනවා. ඒක මේක තනිකරම මේ කළු පාට වැල්ල තමයි තියෙන්නේ. මේ ගල්ලේමත් හරිම ලස්සනයි. ඒක සබාදාමෙන් මේක නිර්මාණය වෙච්ච විදිය හරිම ලස්සන විදියට තියෙනවා. දකින්නට ආසයි බලන්න. මේ හරියට සමහරක් තැන්වල පුංචි මාළු ඉන්නවා. එයාලා පේන්නේ නෑ ගල් ඇතුළට වෙලා ඉන්නවා. අපි දැන් බීච් එකේ ටිකක් වෙලා හිටියා. අපි ඉඳලා දැන් එන්ජොයි කරලා යන ගමන් ආපහු ගෙදර යන්න තමයි හදන්නේ.
අපි ආයි දවසකින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි. අපිත් එක්ක තව දවසක ලස්සන වීඩියෝ එකක් බලමු. එහෙනම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි ෆලෝ කරලා තියාගන්න. මේ තමයි ටර්නල් බීච් එක නවසීලන්තයේ තියෙන. තවත් ලස්සන දවසකින් අපි ආයි හමු වෙමු.